අද මම ඔයාලට අරන් ආවේ ගෙදරින්ම කරන්න පුළුවන් work from home අවස්ථාවක් ගැන. විශේෂයෙන්ම ලංකාවේ ඉන්න අයට මේක හරහා සම්බන්ධ වෙලා වැඩ කරන්න පුළුවන් කියන දේ මම හොයලා බලලා තමයි මේ වීඩියෝ එක ඔයාලට පෙන්වන්න හිතුවේ. මේ වෙබ්සයිට් එකේ නම Preply. ඔයාලට ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක් හොඳින් කතා කරන්න පුළුවන් නම් නැත්තම් ඒ සම්බන්ධයෙන් ඩිග්‍රී එකක් හෝ වෙනත් ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා. ඔයාලට පුළුවන් ගෙදර ඉඳන්ම ලෝකේ ඕනෑම රටක ඉන්න ස්ටුඩන්ට්ලාට උගන්වන්න. ඒ විතරක් නෙමෙයි ඔයාලට ගෙදර ඉඳන්ම අලුත් භාෂාවක් ඉගෙන ගන්න ඕන නම් උදාහරණයක් විදිහට ඉංග්ලිෂ්, ෆ්‍රෙන්ච්, ජපනීස්, චයිනීස් වගේ භාෂාවන් ලෝකෙම ඕනම රටක ඉන්න හොඳම ටියුටර්ස්ලා හොයාගෙන ඔන්ලයින් ක්‍රමයට ඉගෙන ගන්නත් මේ ප්ලැට්ෆෝම් එකකින් ඔයාලට අවස්ථාවක් තියෙනවා. මෙතනදී මම එක දෙයක් පැහැදිලිව කියන්න ඕනේ මේ වෙබ්සයිට් එකේ මම උගන්වන්නවත් ඉගෙන ගන්නවත් නැති නිසා මම මේකේ ගැඹුරට විස්තර හොයලා නැහැ. මම කරන්නේ මෙන්න මෙහෙම හොඳ ප්ලැට්ෆෝම් එකක් තියෙනවා කියලා ඔයාලට මේ ගැන විස්තර ටිකක් පෙන්නන එක. ඉතින් ඔයාලා මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මේකට අවශ්‍ය ක්වොලිෆිකේෂන් මොනවද, රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියන දේවල් තවදුරටත් හොඳට හොයලා බලලා ඔයාලට ගැලපෙනවා නම් විතරක් ඇප්ලයි කරන්න. ඉතින් මේ වගේ තවත් අලුත් ඔපචුනිටිස් සහ වැදගත් වීඩියෝස් ඉදිරියට බලන්න අවශ්‍ය නම් මගේ channel එක subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාලා ඔයාලගේ අදහස් comment කරන්න. එතකොට තවත් අයට මේ වීඩියෝ එක YouTube එකකින් පෙන්නනවා. නැත්තම් මේක මෙතනින් එහාට යන්නේ නැතුව drop වෙන්න පුළුවන්. ඒ වගේම ගෙදර ඉඳන්ම වෙනත් භාෂාවන් ඉගෙන ගන්න හෝ උගන්වන්න කැමති අයට ඔයාලගේ ෆැමිලි එකේ ඉන්න අයට සහ යාළුවන්ට මේ වීඩියෝ එක බලන්න ඔපචුනිටි එක ෂෙයා කරන්න. හරියනම් අපි වැඩි කතාවක් නැතුව බලමු මේ වෙබ්සයිට් එක කොහොමද තියෙන්නේ කියලා. හරි මේක තමයි වෙබ්සයිට් එක ඔයාලට පේන ඇති preply.com කියලා online Sinhala tutors and teachers for private classes. If you're looking for an online Sinhala tutor, Preply is the leading online language learning platform worldwide. You can choose from 15 Sinhala teachers with an average rating of 4.99 out of 5 stars given by 238 customers. Book a lesson with a private Sinhala teacher today and start learning. Not entirely happy with your tutor? No worries. Preply offer free tutor replacement till you are 100% satisfied. මේක දැන් මේ වගේ ටීචර්ස්ලා ටිකක් දැන් මෙතන 15ක් විතර ඉන්නවා. මෙයාලගේ රිවිව්ස් තියෙනවා 4.99. ඉතින් මෙයාලා ලෝකයේ ඉන්න අනිත් අයට උගන්වනවා. දැන් මේ සිංහල කවුරු ඉගෙන ගන්න කැමති කෙනෙකුට මේකට සයින් වෙලා මෙයාලා ඉගෙන ගන්න පුළුවන්. ඔයා මේකට කැමති නැත්නම් 100% එයාලා ෆ්‍රී රිප්ලේස් කරනවා වෙන ටියුටර්ස්ලා. දැන් මේ ඔයාලට පේන ඇති මේ සකෝ කියන කෙනා විනාඩි 50කට ඩොලර් 12ක් charge කරනවා. එතකොට මෙයා ගිම්හානි මෙයා ඩොලර් 10ක් charge කරනවා විනාඩි 50ක ලෙසන් එකකට. මේ දිමුතු මෙයා ඩොලර් 10ක් charge කරන්නේ. ඉතින් මේ වගේ ඔයාලට පේනවා දැන් මෙයා ඩොලර් 5යි charge කරන්නේ. එතකොට මේ ඇවිල්ලා සිංහල උගන්වන අය. එතකොට මේක ඔයාලට මේකට ඇප්ලයි කරලා මේ වගේ ටීචර් කෙනෙක් ටියුටර් කෙනෙක් හරි වෙලා මේ ඔයාලට උගන්වන්න පුළුවන් ලෝකෙ ඉන්න අනිත් අයට සිංහල ලැන්ග්වේජ් එක. එහෙම නැතුව දැන් හිතන්නකෝ ඔයාලට අපි බලමු මෙයා නිකන් කවුරු එක්කෙනෙක් මේවා පෙන්නන එක හරිද මන් දන්නේ නැහැ. නිකන් බලමුකෝ. දැන් මෙයාගේ දිමුතු බලමු. දිමුතු ඩොලර් 10ක් charge කරනවා. මේ දිමුතුගේ ප්‍රොෆයිල් එක තමයි මේ තියෙන්නේ. මේ about me කියලා විස්තරය දාලා තියෙනවා. මම ටග් ගාලා පෙන්නන්නම් මෙයාගේ විස්තර දාලා තියෙනවා. මෙයාගේ උගන්වන කාල සටහන් මම හිතන්නේ. මේ වෙලාවල් දාලා තියෙනවා විනාඩි 50කට ඩොලර් 10ක් charge කරනවා. යාට 5 star reviews තියෙනවා. ඉතින් මේ වගේ ඔයාලටත් මේකට ඇප්ලයි කරලා මේ එකතු වෙන්න පුළුවන්. කියලා සිංහල උගන්වන්න පුළුවන් ලෝකෙ ඉන්න දැන් හිතන්නකො ඇමරිකාවේ හරි වෙන කොහේ හරි රටවල් වල මිනිස්සු ඉන්නවා ළමයිට සිංහල ඉගෙන ගන්න මේ උගන්වන්න විදියක් නැතුව. ඉතින් යාළුවට උගන්වන්න.
දැන් මෙහෙම තමයි මේ වෙබ්සයිට් එක පටන් ගද්දි තියෙන්නේ learn faster with your best language tutor. ඔයාලා මේ become a tutor කියන ඔප්ෂන් එක through ගිහලා ඔයාලට tutor කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් මේ find tutors ලා කියන එක ක්ලික් කරපුවාම ඔයාලට ඉගෙන ගන්න ඕන language එක. මේ රොබර්ට් F කියන එක නා 4.8 stars තියෙන කෙනෙක් ඇමරිකන් කෙනෙක්. ඉතින් ඇමරිකන් language එක ඉගෙන ගන්න ඕන නම් මෙයා කරා ඔයාලට ඉගෙන ගන්න. ඒ බ්‍රිටිෂ් කෙනෙක් ඉන්නවා. ඒ accent එකට ඒ බ්‍රිටිෂ් ඉගෙන ගන්න ඕන නම් ඒක එයා ඉන්නවා. මේ ෆ්‍රාන්ස් කෙනෙක් ඉන්නවා. දැන් මේ වගේ මෙතනින් ඔයාලට පේනවා මේ මෙතන තියෙනවා language එක choose කරගන්න. එතකොට මෙතන මම බැලුවා සිංහලක් තියෙනවා, මේ ජැපනීස්, කොරියන් කොහොම languages ටික මෙතන තියෙනවා. ඉතින් මේක select කරලා හිතන්න ඔයාලට දැන් ඉගෙන ගන්න ඕනේ රෂියන් කියලා. රෂියන් කියන එක ක්ලික් කරලා මේ find tutor කියන එක යන්න තියෙනවා. මේකලා මෙතනින් එහාට මේ විස්තර දාලා එකින් එකට කන්ටිනියු කරගෙන යන්න තියෙනවා. ඒතර ඔයාලට මේ language එක online අරහා මේ ගෙදර ඉඳන් ඉගෙන ගන්න ඕනේ. මෙයාලගේ page එකට ගියාම ඔයාලට බලන්න පුළුවන් කීයක් මෙයාලා charge කරනවද? ඒ විස්තර ඔක්කොම තියාම ඉතින් දැන් මෙතන මේ තතියානා කියන එක්කෙනා $60ක් charge කරනවා. මොනවද උගන්වන්නේ? මෙයා රෂියන් උගන්වනවා. මෙයාත් රෂියන් උගන්වනවා. මෙයා 38යි charge කරනවා. මෙයා 38. මෙයා ඇමරිකන් කෙනෙක්. මෙයා රෂියන් උගන්වනවා. ඉතින් මේ ඔයාලට පේනවා මේ ඉන්නවා මේ රෂියන් උගන්වන අය තමයි ඉන්නේ. එතකොට අපි හිතමු දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ කියලා. ඉංග්‍රීසි ඉගෙන ගන්න ගියාම මෙන්න මෙයාලා ඉන්නවා. මේ ඉංග්‍රීසි උගන්වන කෙනෙක්. ඇමරිකන් කෙනෙක් ඉංග්‍රීසි උගන්වනවා. ඉතින් ලංකාවේ ඉඳන් ඔයාලට ඔන්ලයින් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. මෙයා විනාඩි 50ට 55ක් charge කරනවා. මෙයා 50යි charge කරනවා. මෙයා 45යි. ඒ වගේ මේ 37යි. අඩු ගානට 40. මේ අඩු ගණන් වලට ඔයාලට මෙයාලගේ ඉගෙන ගන්න පුළුවන්. ඔන්ලයින් ගෙදර ඉඳන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ ඕනම ලැන්ග්වේජ් එකක් මෙතන තියෙනවා නේ. select කරලා ඉගෙන ගන්න විතරයි තියෙන්නේ. ඉතින් ජපනීස් ඉගෙන ගන්න ඕන ජපනීස් ඉගෙන ගන්න. ජපනීස් උගන්වනවා. වෙනවා. විනාඩි 50ට 56ක් charge. 50ට 40ක් charge කරනවා. එයාලගේ ප්‍රොෆයිල් එකට ඇතුළට ගිහලා ඔයාලට බලන්න පුළුවන් මොනවද විස්තර කියලා. ඉතින් ඒ වගේ තමයි මේ සයිට් එක තියෙන්නේ. ඉතින් මේකෙන් ඔයාලට ටියුටර් කෙනෙක් වෙන්නත් පුළුවන්. ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න ටියුටර් කෙනෙක් හොයාගන්නත් පුළුවන්. ඉතින් මේක තමයි මට පෙන්නන්න ඕනලා තිබ්බේ ඔයාලට. ඉතින් මම මෙතනින් තව ඔන්ලයින් work from home jobs තියෙන මම අපි කරලා තියෙන වීඩියෝස් ටිකක් මම දාන්නම්. ඔයාලට එතනින් ක්ලික් කරලා ඒ jobs බලා ගන්න පුළුවන්. ඉතින් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මට මේ වගේ වීඩියෝස් ඉස්සරහට කරන්න පුළුවන්. ඔයාලා සපෝට් එකක් දෙනවා නම් මේවා ලයික් එකක් දාලා කමෙන්ට් කරලා ඔය ෆැමිලි එකේ අනිත් යාළුවන්ට එහෙම ෂෙයා කරන්න. ජොබ් එකක් වෙන අයට ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරලා මගෙන් අහන්න. මම ඒවා මම දන්නවා නම් දන්න දේවල් මම හොයලා ඔයාලට කියන්නම්. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.